අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මාත්‍රාවේ චාවාරම්කරුවෙකු වන කරන්දෙනිය සොත්තාගේ ප්‍රධානතම වෙඩික්කරු වන ලලා නැමැත්තාගේ බිරිඳ සමග ඝාතනය වූ පුද්ගලයා සමීප ඇසුරක් පැවැත්වීම වෙඩි තැබීමට හේතුව බවට සැක කරන බවයි පොලිසිය පැවසුවේ. අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදු වී තිබුණා. ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුරදී වෙඩි තැබීම සිදු වී ඇත්තේ. වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. ඝාතනයට ලක් වූ පුද්ගලයා ගලබොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දිමුතු සම්පත් හෙවත් පොඩි දිමුතු නම් පුද්ගලයෙක්. ඔහු සමන් කොල්ලා නම් විදේශගතව සැඟවී සිටින අපරාධකරුගේ සමීපතමෙක් බවට අනාවරණය වී තිබෙනවා. මියගිය පුද්ගලයා කරන්දිනිය සොත්තා නම් විදේශගතව සැඟවී සිටින අපරාධකරුගේ ප්‍රධානතම වෙඩික්කරු වන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත වී සිටින ලලන්ත ප්‍රීතිරාජ් හෙවත් ලලා නැමැත්තාගේ බිරිඳ සමග සමීප සම්බන්ධතාවයක් පවත්වා ඇති බවයි පොලිසිය පැවසුවේ. එම සම්බන්ධතාවය නවත්වන්නේ පවසමින් පසුගිය වසරේ සැප්තැම්බර් 20 වනදාද අදාළ පුද්ගලයාට ලලාගේ පාර්ශවය විසින් තියුණු ආයුධ වලින් පහර දී තුවාල සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු එම සම්බන්ධතාවය නවත්වා නොමැති අතර ඒ හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට සැක කරන බවයි පොලිසිය සඳහන් කළේ. ඒ අනුව බන්ධනාගාරගත කර සිටින ලලා නැමැත්තා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පළ කරනවා. ඝාතනය සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. නාඳුනන පුද්ගලින් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය සඳහා පැමිණ තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන්නේ දකුණු පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත එල්පීඩිය කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දිනිය මහතාගේ අධීක්ෂණයෙන්